ආයුබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ජාතික සන්නාමය අද දෙරණ රාත්‍රියට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සංක අමරතුංග ප්‍රථමයෙන් ප්‍රධාන පුවත්සිරස්ථාන ශ්‍රී ලංකාව ගැන ඉන්දියාවේ කාර්යභාරය ජගත් මහලේකම් පහදයි. ජිනීවා ගැන එල්ලවන චෝදනාවන්ට දයන්ගෙන් පිළිතුරු. දේශීය ආන්තරණය ගැන නෑ ඔගේ බොරු. සේයා ඝාතකයා ඔක්තෝබර් 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට. අතුරුගෙදේ දරුවා මැරූ 50 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට. කොත්මලේ නායාමෙන් මියගිය සංඛ්‍යාව 7ක් දක්වා ඉහළට. එක්සත් ජාතීන්ගේ 70 වන මහා මණ්ඩල සැසිවාරය ඊයේ නිව්යෝක් නුවරදී ආරම්භ වුණා. මේ සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන 30 වනදා ජගත් මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි. රටවල් 150කට අධික සංඛ්‍යාවකට අයත් රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් මෙවර සමුළුවට සහභාගී වී සිටිනවා. සැසිවාරයේ සමාරම්භය සනිටුවන් කරමින් තිරසාර සංවර්ධන සමුළුවද ඊයේ ආරම්භ කෙරුණා. එහිදී ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ශුද්ධෝත්තම පාප් වහන්සේ විසින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට තිරසාර සංවර්ධන සමුළුව ඇමතීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතා ප්‍රධාන දේශනය සිදු කරනු ලබන්නේ ලබන 30 වනදායි. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දියානු අමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් පැවැත්වුණා. මෙහිදී මෝල්ටා රාජ්‍යයේ ඉදිරියේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියානු අමාත්‍යවරයාට නිල වශයෙන් ආරාධනා කර තිබෙනවා. මෙම සාකච්ඡා සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින්ද සහභාගී වී සිටියා. සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සභාපති පීටර් මෞර්ය මහතා මුණ ගැසුණා. එදී ජනාධිපතිවරයා පැවසුවේ රතු කුරුස සංගමයේ මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවය අගය කරන අතර රතු කුරුස සංගමයේ සේවය ඉදිරියටත් අපේක්ෂා කරන බවයි. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ස්විට්සර්ලන්ත ජනාධිපතිනි සිමෝනිටා සොමාරුගා මහත්මිය මුණ ගැසුණු අතර එහිදී ඔවුන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණා. ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන්හිදී ස්විට්සර්ලන්ත රජයේ සහාය හිමිවන බවයි. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සංශෝධනය තුළ ක්‍රියාත්මක කෙරෙන නව රජයේ ඉදිරි කටයුතු සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය බලාපොරොත්තු වන බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය උදෙසා ඉන්දියාවට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් මහතා පවසනවා. මහලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වූ අවස්ථාවේදී. එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේදී ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සහ බැන් කී මූන් අතර හමුව සිදු වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය උදෙසා ඉන්දියාවට සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කී මූන් පවසා තිබෙනවා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ සඳහා ඉන්දියාවේ සහාය ලබා දෙන බව පවසා ඇති බව හින්දු පුවත්පත වාර්තා කළා. ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව සභාගත කළ යෝජනාවෙන් රට නැවතත් යටත් විජිත යුගයට රැගෙන යන බව ජිනීවාහි ශ්‍රී ලංකාවේ හිටපු නීත්‍ය නියෝජිත දයන් ජයතිලක මහතා චෝදනා කරනවා. කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් දයන් ජයතිලක මහතා මේ අදහස් පළ කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය පරාජය වීමට සති 5කට විතර ඉස්සෙල්ලා මට ලිපියක් ලැබුණා ජිනීවා මානව හිමිකම් කොමසාරිස්තුමාගෙන්. මම අහලා දුන්නා ප්‍රශ්න 13ක්. එක ප්‍රශ්නයක් තමයි අපේ ත්‍රිවිධ හමුදාවල අණ දෙන පිළිවෙල. මම ඒ තොරතුරු ලබා දුන්නේ නැහැ. දැන් ඊට පස්සේ ලැබිච්ච තොරතුරු අනුව ඒ සම්පූර්ණ ව්‍යුහය වෙනස් කිරීම සම්බන්ධයෙන් යෝජනා මේ වාර්තාවේ ගැබ් වෙලා තියෙනවා. එතකොට මේ රටේ ඉඩම් ප්‍රතිසංස්කරණ පිළිබඳ. දැන් මේවා ජිනීවාට අයත් දේවල් කවුද මේ රට පාලනය කරන්නේ? ශ්‍රී ලංකා රජයේද ජිනීවාද? අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරා ජනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකා එක්සත් ජනපදය යෝජනාවක් ඉදිරිපත් කරනවා. ලංකාව ඇමරිකාව සමග අතිනතගෙන ඒ යෝජනාව ඒකාබද්ධව ඉදිරිපත් කරනවායි කියලා. ඇමරිකානු යෝජනාවේ කියනවා මේ නව අධිකරණ යන්ත්‍රණය ජාත්‍යන්තර නඩුකාරවරු සහ ජාත්‍යන්තර පරීක්ෂකයන් සිටිය යුතුයි කියලා. මෙහෙම යන්ත්‍රණයක් ලංකාවේ එක බකවානුවක තිබුණ බවත් මම සඳහන් කරන්න ඕනේ. විදේශිකයෝ හිටියා නඩුකාරවරු හැටියට
ලාංකික නඩුකාරවරුත් හිටියා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීර ලංකාව යටත් වෙලා තිබිච්ච වකවානුවේ අන්තිම කාලේ ලංකාවේ ඔය කියන ආකෘතියට සමාන ආකෘතියක් තිබුණා. ඉතින් දැන් මිත්‍රවරුනි ඇමරිකානු යෝජනාවේ ඉදිරිපත් කළා තියෙන්නේ ආපහු ඒ යටත් විජිත යුගයට යෑම. ලංකා ආණ්ඩුව එකඟ වෙලා තියෙන්නේ අන්න ඒකටයි. මේ අතර පසුගිය රජයේ සමයේ යුද අපරාධ සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට එකඟත්වය පළ කළ බවට එල්ලවන චෝදනාවලටද දයන් ජයතිලක මහතා ප්‍රතිචාර දැක්වුවා. යුද්ධය වරුනේ 18 19 මැයි 21 ඉන්දියානු දූත පිරිසක් ආවා. මැයි 23 බැන් කිමූන් මහලේකම්තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවට එක්ක සාකච්ඡා කරලා ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ඒකාබද්ධ නිවේදන දෙකක් නිකුත් කරා. එකක් මැයි 21 එකක් මැයි 23. එතකොට මැයි 23 බැන් කිමූන් වඩා වැදගත් දෙයක්. අන්තිම ඡේදය මෙහෙමයි තියෙන්නේ. මහලේකම් බැන් කිමූන් පවසනවා ජාත්‍යන්තර මානව හිමිකම් රීතිය හා ජාත්‍යන්තර මානව වාදී නීතීන් උල්ලංඝනය කිරීම පිළිබඳව වගවීමේ ක්‍රියාවලියක් අවශ්‍යතාවය. ඊළඟ වගන්තිය. එම දුක් ගැනවිලි පිළිබඳව ලංකා ආණ්ඩුව පියවර ගන්නා බව පවසයි. කොහෙවත් නැහැ ලංකා ආණ්ඩුව එකඟ වුණයි කියලා. වගවීම කියන වචනේවත් නැහැ. ඒක තියෙන්නේ බැන් කිමූන් ගැන තියෙන වගන්තිය විතරයි. ලංකා ආණ්ඩුවේ තියෙන වගන්තිය වගවීම කියන යෙදුමවත් නැහැ. විදේශීය කොහොමදත් නැහැ. දේශීය ආන්තරණයක් ගැන නැහැ. ඕකේ බොරු. මෙවර ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට අවම හානියක් වන යෝජනාවක් සම්මත කර ගැනීම තම රජයේ අරමුණ බව විදුලි බල හා බලශක්ති පුනර්ජනනීය නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. මේ මහතා මේ අදහස් පළ කළේ හොරණ බුලත් සිංහල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. අපිට විරුද්ධව මාර්තු මාසේ තාම අහිතකර වාර්තාවක් එන්න නියමිතව තිබුණා. අපිට පළමුව පුළුවන් වුණා මාස 6කට කල් දාගන්න. ඉතිහාසයේ කවරදාකවත් එහෙම කල් දැමීමක් කරගත්තේ නැහැ. සැප්තැම්බර් මාසේ වාර්තාව එනකොට අර නම් වලින් චෝදනා ලබන්න හිටපු යම් පුද්ගලයන්ගේ නම් ගන් තොරතුරු නැතුව සාපේක්ෂව ලිහිල් වාර්තාවක් ආවා. හැබැයි තාමත් අනතුරු තියෙනවා. අපිට විරුද්ධ බලවේග ලෝකේ හැමතැනම ක්‍රියාත්මක වෙනවා. අපිට මිත්‍ර රාජ්‍යයන්ට පවා දැන් ලංකාව අපේ මිත්‍රයා කියලා වැඩේ ෂේප් කරන්න බෑ. ඒ නිසා යම් තාක් දුරකට සාධාරණ විශ්වාසවන්ත ක්‍රියාදාමයක් මේ යුද්ධය හා සම්බන්ධ කාලේ ගැනත් යුද්ධෙන් පස්සේ රාජපක්ෂ මහත්තයාගේ වැඩපිළිවෙල ගැනත් යුද්ධෙන් පස්සේ මානව හිමිකම් කඩාපින් දැමීම ගැනත් පරීක්ෂණ කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අද අපි ජිනීව වල සාකච්ඡා කරන්නේ අපට අවම හානියක් වන ආකාරයට යෝජනාවක් සම්මත කරවා ගැනීමට. සියා සදයුමි දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන මාස 5 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී රුවන් පතිරණ මහතා නියෝග කළා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කළේ අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද 5 වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. The big story. සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන කොණ්ඩයා නැමැත්තාගෙන් පැය 72ක රැඳවුම් නියෝග මත අද දක්වා දින 3ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ලැබුවා. අනතුරුව අද පස්වරුවේ සේයා ඝාතනයේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන විත් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා. මෙහිදී මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් දී රුවන් පතිරණ මහතා නියෝග කළේ සැකකරු ලබන මාස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. යනුව සැකකරු මීගමුව බන්ධනාගාරයට රැගෙන ගියා. මේ අතර අද දිනේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සේයා ඝාතනයේ සැකකරුට දඩුවම් ලබා දෙන ලෙස බල කරමින් උද්ඝෝෂණ පැවැත්වුණා. මේ අතර සේයා සදයුමි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ උසස් පෙළ හදාරන සිසුවා සහ එක් දරුපියා සම්බන්ධයෙන් වහාම සාධාරණයක් ඉටු කරන ලෙස ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් මහතා ඉල්ලීමක් කරනවා. ඔහු මේ බව කියා සිටියේ පාවල ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්. සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මුළු රටම බලාගෙන හිටියා අපේ පොලිසියේ ක්‍රියාකලාපය ගැන.
හැබැයි ඒ පොලිසියට බැරි වුණා මුලදී නියම චූදිතයා කවුද කියන එක හඳුනා ගන්න. අපි දැක්කා පාසල් ශිෂ්‍යයෙක් සහ තවත් කෙනෙක් සැකපිට අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා ඒ වෙලාවේ උසාවියට ඉදිරිපත් කළා. හැබැයි ඊට පස්සේ ඒ පොලිසියම කියනවා නෑ එයා නෙමේ සැකකරු තව එක්කෙනෙක් කියලා. මෙහෙම ගියොත් පොලිසිය ගැන විශ්වාසය බිඳ වැටෙනවා. පොලිසියට හිතුනහම ගොරක දඩමස් කරන්නයි දඩමස් ගොරක කරන්නයි ගියොත් මං හිතන්නේ පොලිසිය කෙරෙහි අනාගතයේ විශ්වාසයක් ඇති වෙයි කියලා. ඒ නිසා අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ කරුණා කරලා මේ වගේ සිද්ධීන් වලදී මීට වැඩිය සැලකිලිමත් වේ යුතුයි. ඒ දරුවට වෙච්ච සමාජයෙන් ඇතිවෙච්ච අපහාසය වෙනුවෙන් කවුද වන්දි ගෙවන්නේ? මේ අතර අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. පොලිස් නිලධාරියෙක් හැටියට මේ රාජකාරිය කරේ සද්භාවයෙන්. රාජකාරී නාමයේ දුදෙක් අපේ තිබ්බ දරමුණක් කාටවත් හිරියර කිරීම. ඉතින් සාධාරණ සැකයේ හිතෙන අය අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට අරගෙන නිකන් හිටියේ නෑ. ඒක සාධාරණීකරණය කරන්න තියෙන කරුණු මොනවද කියලා බැලුවා. කරපු දේ සාධාරණව කිව්වොත් මේ හැම දෙයක්ම කරේ ඇත්ත වශයෙන්ම යම්කිසි සාක්ෂියක් ලබා ගැනීමේ අරමුණෙන් පවණයි. තමන්ට යම්කිසි අසාධාරණයක් වෙලා තියෙනවා කියලා කියනවනම් ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වා නිදහසක් තියෙනවනේ. ඒක කිසිම කෙනෙකුට වළක්වන්න බෑ. ඒක ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. පැහැදිලි කිරීම කරත් දැන් මේ ළමයේ ජීවිතේ යම් බලපෑමක් වෙලා තියෙනවා. ළමයාගේ අනාගතේ. පොලිසිය පක්ෂයෙන් දැන් සමාවක් ගන්න මේ තරුණයාගෙන් දැන් මොකද? පොලිසිය පැත්තෙන් සමාවක් ගන්න මොකද්ද පොලිසිය කරලා තියෙන වැරද්ද මහත්තයෝ? අසාමාන්‍ය විදිහට අපරාධ වලට වැළැක්වීමට සහ විසඳීමට ගන්නා වූ අසීමිත පියවරයන්ද මේ නිදහසට හේතු අහන්න එහෙම නැත්නම් අපි සමාව ගන්න හිතුවලා තියෙන්නේ. මොකද කරලා තියෙන වැරද්ද? පොලිසිය ගිහිල්ලා ප්‍රචාරයන් වෙනම කෙරුවද මේ සිද්ධීන් සම්බන්ධ? නෑ.